ඔයාලා හිතන්නේ ඩයිනෝසෝරයන් අද ඉන්න කටුස්සන්ගේ ආදීමතයෙක් කියලාද? නෑ. ඩයිනෝසෝරයන් වචනය පැමිණෙන්නේ භයානක කටුස්සයන අර්ථය ඇති ඩයිනෝසෝස් හා සෝරුස් යන ග්‍රීක වචන වලින්. නමුත් ඇත්ත වශයෙන්ම ඩයිනෝසෝරයන් කිසිසේත්ම කටුස්සන් වෙන්නේ නැහැ. 9 වෙනි සියවසේ මැද භාගයේදී මෙම නම නිර්මාණය කරන විට විද්‍යාඥයින් මෙම ජීවීන් කොතරම් අද්විතීයද කියලා තේරුම් අරගෙන තිබ්බේ නැහැ. ඔවුන් හුදෙක් දෙවන්ත උර්ගයන්ගේ ඇටකටු දුටු අතර නූතන කටුස්සන්ගේ දෙවන්ත ප්‍රතිරූපයක් ඉතින් මවා ගත්තා. නමුත් පොසිල සාක්ෂි වර්ධනය වෙන විට ඩයිනෝසෝරයන් ඔවුන්ගේම අසාමාන්‍ය ජීවී කොට්ටාශයකට අයිති බව පැහැදිලි වුණා. කටුස්සන් වගේ නෙමෙයි ඔවුන්ගේ අත්පා ඔවුන්ගේ ශරීරයට කෙලින් පිහිටලා තිබුණු අතර ඔවුන්ට චලනය සඳහා බලවත් ඉරියව්වල් ලබා දීලා තිබුණා. ඔවුන්ගේ උකුල්, ඔවුන්ගේ හුස්ම ගැනීමේ පද්ධතිය සහ ඔවුන්ගේ වර්ධන වේගය පවා අද අප දන්නා උරුගයින්ට වඩා වෙනස්. ඇත්ත වශයෙන්ම ඩයිනෝසෝරයන් කටුස්සන්ට වඩා කුරුල්ලන්ට බෙහෙවින් සමාන බව තමයි කියවෙන්නේ. ඒත් තවමත් ඔවුන් භයානක කටුස්සයන නමේ හිර වෙලා ඉන්නවා. නමුත් එම නමින් විස්තර කරන ජීවීන් කිසිවෙකු මුලින් අනුමාන කළ නොහැකි තරම් විවිධාකාර හා විස්මයජනක වුණා. ඉතින් ඔයා හිතන්නේ ඩයිනෝසෝරයන් කියන්නේ කටුස්සෙක්ද කුරුල්ලෙක්ද? පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට ජය.